මෙච්චර හොඳ පස්ස ගඳ දිනවා. ඒක කාටවත් කන්න බෑනේ. මොකද මම බලන්නේ. අඩෝ දැනේවා මේ පොදේ කරන්නේ යන් එන්න යන්න Excuse me, නේ ඉන්නවද? පොඩ්ඩයි. මේ යමන් වැඩේ කරමු බං. ඒ මට ලැජ්ජයි බං ඔබ අහපන් බං. මොකෙද්ද මන්දයකෝ බලපන්. මේ හංසි නේද? අයි මොකද? මට යත් එක පොඩ්ඩක් කතා කරන්න ඕන. ඉන්න. උත්පල ඉතින් වා කාලා දින්නේ. ඇයි වා ගෙනත් දෙන්නද? ඕන්නම් ගෙනල් දෙන්න පුළුවන්. නෑ එපා. ඒක නෙවෙයි ඔයා පවුල විස්තර කිව්වේ නෑ මට. ඇයි වා පොලිසියෙන්ද? නෑ ඔයා කැමති නම් මං අහන්න තු ඉන්න. එහෙනම් මං යන්නද? නෑ පොඩ්ඩක් ඉන්න. උත්පලාවේ නේහ බලන්න. එතකොට සඳුන්නාවේ හංසි බලන්න. එතකොට ඔයාවේ මම මේ වැඩකට යන ගමන් ආවේ. ඉක්මන් කළා යන්නත් ඕනේ. යන්න නම් යා. මේ ගෑනිට මක් කළාද? සමය අන්න මකුලක්ද මම මෙන්න මේ වහලා දානවා. කනක් ඇහෙන්නේ නැහැ. අයියෝ බං ඔය මගේ ආසන් ප්‍රෝග්‍රෑම් එක. මොකද්ද මං ඵලයන්කෝ ගිහින් නිදාගනින්කෝ. ඒක නෙමෙයි බා. කියපන්. මොකද දන්නේ ඒක තාත්තේ? එදෙන් පස්සේ කෝල් එකක් කරන්න සිද්ධියක් කරන්න ඒවා. අහන්න බෑ. මම නම් කියන්නේ බං මොන් බලාපොරොත්තු තියාගන්න එක දැන්වත් නවත්තපන්. තේරුමක් නැහැ නේ බං. ඔබ කොහොම කිව්වත් බං මේවා මතක කරන්න බෑ මට. මං ජීවත් වෙන ගමන් මේවා මතක වෙන්නේ නැහැ. මතක කරන්න බෑ බං. කවුරු හරි ආවා වගේ නේ. ඔබ ගිහින් බලපන් බං මට ලේස්ති වෙන්න ඕන. පොඩ්ඩක් මම බලන්න. මේ රදීෂ ඉන්නවද? රදීෂ මේ උඹ හම්බෙන්න කෙල්ලෙක් ඇවිල්ලා ඒ පොඩ්ඩ ඉන්න නංගි. මම බේ කෑල්ල ඇවිල්ලා. කවුද බං මගේ කෑල්ල? බේ කෑල්ල මම අපිට නෝ කියම කෑල්ලක් දාන්නේ. පිස්සු කතා කරනවා.
අපල කොහොමද ඔයාට? මං සිංගල ලියන්න ලොකුවට බෑ. හැබැයි මං කොහොමාරි මේක ලියනවා. මට සමාවෙන්න. ඔයාව තනි කළ එකට. මේ රට ඇතුලේ හොඳින් සලකපු එකම සිංහල පිරිමි ළමයා ඔයා. ඔයා ඒ වගේම මං හදවතින්ම ආදරේ කරපු පිරිමි ළමයා ඔයා. මං ඔයාට ගොඩාක් ආදරේ උත්පල. මොකද කරන්නේ? කිස්සු හදිද? යනවා යාට. Aja. අපි යමු. වියලුණු තිර රෙදි වැලි තල අතුරෙහි කඳුළු සලන සිතුවම් අතරේ අඩවන් දෙනෙතින් ලොව දෙස බලමින් පිටකවරෙන් මිනිසුන් මනිනා ලොවක් කොහේ ඇත සිදුරු පිරිහදක් අහුලාගෙන සෙනෙහස පුදනා කියන්න